A level වල ටර්ම් ටෙස්ට් වල ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක හා කියමුකෝ. ඊතුරු ටර්ම් ටෙස්ට් වල ලකුණු 100න් 100 බලාපොරොත්තු වෙන්න ලේස්ති වෙන්න එපා. හරිද? එහෙම ලකුණු දෙන්න ගුරුවරු ලේස්ති නෑ A level වල. හරිද? මොකද මේ වගේ බබා පාට් A level වලට සුදුසු නෑ. හරිද? 100න් 100 ගත්තා. ඒ කියන්නේ හිතන්නකෝ පොඩ්ඩක් ඔය අපිට ප්‍රියෝ මැත්ස් වල ඇප්ලයිඩ් මැත්ස් වල අමාරු පාඩම් ටිකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මුල් පාඩම් නම් සාමාන්‍ය පාඩම්. මැද්දට යද්දී අමාරු ඒවා සෙට් වෙනවනේ. අන්න ඒ වගේ ලකුණු 100න් 100 ගන්න බලාපොරොත්තු වෙන්න එපා. හරිද? ටර්ම් ටෙස්ට් එක. මොකද සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් එකක් දෙන්නේ සිලබස් එකට අනුරූපව කරලා. හැබැයි අපි පාඩම් කරද්දී සිලබස් එකට අනුරූපව නෙමෙයි අපිට මේ පාඩම් ඔපින විදියට තමයි අපි කරන්නේ. ඒතකොට සමහර පාඩම් ටර්ම් ටෙස්ට් එකට අපි කරලත් නැහැ. හරිද? ඒතකොට ඉතින් උවමනයි නම් ටර්ම් ටෙස්ට් එකට අපි එක්ස්ට්‍රා ඩේ එකක් දාගෙන වගේ කරනවා. සාමාන්‍ය සමස්ත ගුරුවරුන්ගේ ස්වභාවය ඒක. හරිද? ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගන්න ටර්ම් ටෙස්ට් එක අල්ලගෙන වැළලෙන්න දඟලන්න හදන්න එපා. විශේෂයෙන් දෙමාපියන්ගේ අවධානය පිණිසයි. හරිද? ඉතින් ඒ නිසා හිතන්න එපා තමන්ගේ ළමයා O level වලට ටර්ම් ටෙස්ට් එකට ලකුණු 99යි 100යි 98යි තිප්ප පළියට A level වල ලකුණු 99යි 100යි ගන්න බෑ. හරිද? ඒක ගන්න අමාරුයි. ඇත්තටම අමාරුයි. ලකුණු කපන්න පුළුවන් හැම විදියකටම කපලා තමයි ලකුණු දෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා ගන්න බෑ කියන එක කියන්නේ ගන්න අමාරුයි. හරි? ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න ලේස්ති වෙන්න එපා. O level වල තමන්ගේ ළමයිගෙන් 99ක් 100ක් බලාපොරොත්තු වුණාට ඇයි ලකුණු එකක් මදි 100ක් ගන්න තිබ්බ නේද කියලා බලාපොරොත්තු වුණාට එහෙම කරන්න ඉන්න ඕන තරම්. A level වලදී ඒ දේ බලාපොරොත්තු වෙන්න එපා. A level වල එහෙම 99ක් 100ක් ගන්නවා කියන එක සෑහෙන්න අමාරු දෙයක්. ඒක අවශ්‍ය නැති දෙයක්.